මොනවද ගෑණී කරන්නේ තාම උයනවද? ළමයාත් බඩගින්නේ ඉන්නේ. ගෙදර වැඩක් කරන්නේ නැහැ. නේ මන්ද මේ මිනිහටත් අම්මන්ඩි වනේ ලොකු. ඒයි සංසලා කොහර මගේ අද්දික සුදු ෂර්ට් එක. මොන මගුලක්ද මන්දා? කන් ඇහෙන්නේ නැද්ද? මගේ සුදු ෂර්ට් එක කො අයන් කරාද ඒක? ඔයාට මාව විතරත් පේන්නේ. ඇයි ඔයාගේ නල්ලමල එමහ ලොකු අම්මා ඉන්නේ? සංසලා මම ඔයාට හැමදාම කියලා තියෙනවා මගේ අම්මට මුකුත් කියන්න එපා. සුපුන් එක්ක ඔයා මාව තෝරගන්න නැත්නම් අම්මව තෝරගන්න. මේක මට හැමදාම කරන්න බෑනේ. කෑ ගහන්න එපා. ඔය අහලා බහලා මිනිස්සුන්ට ඇහෙනවා. මොකක්ද දැන් හැමදාම කරන්න බැරි? කරන්න බැරි කියන්නේ උයන්නේ නැහැ වෙලාවට. ගෙදර වැඩක්පලක් කරන්නේ නැහැ හරියට. මම දකින හැමතිස්සෙම අම්මා තමයි වැඩ කරන්නේ. මම නම් දැකලා නැහැ ඔයා ගෙදර වැඩක් කරනවා. එතකොට මමද වැරදි? ඔයා හෙටම අම්මව මහලු මඩමඩ ගිහින් දැම්මේ නැත්නම් මම මේ ගෙදර එක විනාඩියක් ඉන්නේ නැහැ. හරි හෙට උදේ මහලු මඩමඩ ගිහිල්ලා දාමුකෝ. ඔයා බඩු ටික ලෑස්ති කරගන්නකෝ. හිලෝ අම්මේ වැඩේ හරි. අර ගෑණිව මහලු මඩමඩ දාන්න මම සුපුන්ව කැමති කරගත්තා. හෙටින් පස්සේ අම්මට ඕනි වෙලාවක ඔන්න අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන්. අර ගෑණිගේ බඩු ටික ලෑස්ති කරලා මම අම්මට කෝල් එකක් නිදහසේ ගන්නම්කෝ. මං තියන්නම්. මේ ගෑණිගේ ඇඳුම් අල්ලන්නම් මට හිරිකිතයි. කොමල්ලි අම්මා මෙයාලා මොකද මෙහෙ එන්නේ? මොන හරි කිව්වද? මම මොනවා කියන්න දන්නේ? මොකද්ද මල්ලි මේකේ තේරුම? අහල පහල මිනිස්සු හැමදාම මට කෝල් කරනවා. මේ එක එක ගෑනු හින්දා අම්මට කතා හඬ වෙනවට මම කැමති නෑ. අක්කලා මල්ලිලා ඕනේ දෙයක් කරගන්න එකයි ඇත්තේ. පෙනේද අම්මන් ටිකට? අපි කිව්වනේ ඔයා මුලදීම කරගන්න කලින්. හරි ඇක්කේ. ඔයාලා ආවොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔයාලා යන්නකෝ මම ඒක බලා ගන්න. ඒ අක්කලා මල්ලිලා මට විරුද්ධව නඩු කියන්න දෙන්නේ. යන්න ගේ ඇතුළට. අප්පෝ මේ ගෑණි කැම එකට ලුණු ටිකක්වත් දාලා නැහැ. මොකක්ද මේ කරන්නේ? මගේ පුතාලා මාව මහලු මඩමඩ ගිහින් දාන්න මහන්සි වෙන්න ඕනේ මං යන්නම් මේ ගෙදරින්. අම්මේ මම ඔයාගේ පුතා. මම කවදාවත් ඔයා මහලු මඩමඩ ගිහිල්ලා දාන්නේ නැහැ. ඔයා බලන්නකෝ හෙට වෙනද? මේ ඔක්කොම අයින් කරලා දාන්නම් මේ. හෙලෝ මස්සිනා. ඔයා හෙට අපේ ගෙදර එන්න හවස. ඔයාට දෙන්න ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. හැබැයි මේක ඔයාලා අක්කට එහෙම කියන්න එපා. හරි ඔයා එන්නකෝ මං තියන්න. දුවේ අපි හෙට අම්මිත් එක්ක ගමනක් යනවා. ඒක නිසා ඔයා දුවලා ගිහිල්ලා අම්මිගේ ඇඳුම් බෑග් එක ලෑස්ති කරන්නකෝ. අක්කේ බබා අන්න අපේ මල්ලි එනවා. මල්ලිට මමයි එන්න කිව්වේ. ඒ මොකද? ඔය බෑග් මොකටද? මල්ලි මොකද අර පරණ බේසමක් උස්සන් එන්නේ? මේ මස්සිනා මොකෝ හදිස්සියේ මේ කැඩිච්ච බේසමක් ගේන්න කිව්වද? ඕක දෙන්නකෝ මස්සිනා මට. මෙතන තියෙන අක්කාගේ බඩු ඔක්කොම මේක ගන්නකෝ. මේකයි අක්කවයි දෙකම අරන් ඔයා යන්න. මගේ අම්මට සලකන්නේ නැති ගෑණියේ මට මේ බේසම තරම්වත් වටින්නේ නැහැ. ඒක නිසා ඔයා අක්කා පරිස්සමට ගෙදර එක්ක යන්න. අපි යන් අක්ක යන්න. කොහොමද ඉතින් නමුසෙකට කට හොඳ නැහැනේ. අන්නේ